ආයුබෝවන් දුවේ පුතේ. අදත් අපි බලමු නිව්ටන් නියම පිළිබඳව. ඔබට පේනවා මේ පින්තූරේ ඉන්නේ අපේ අසහාය විද්‍යාඥයා සර් අයිසෙක් නිව්ටන්. සර් අයිසෙක් නිව්ටන් ගැන කතා කරද්දී අපි කතා කරනවා අපේ විද්‍යාවේදී ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් කියලා. ඔබ දැනටමත් දන්නේ නිව්ටන්ගේ චලිත නියම පිළිබඳ. ඊට අමතරව නිව්ටන් කියන විද්‍යාඥයා ගොඩාක් විද්‍යාව පිළිබඳ ගොඩාක් පරීක්ෂණ කරලා ගොඩාක් දේවල් හොයාගෙන තියෙනවා. ගුරුත්වාකර්ෂණ බලය වගේම ග්‍රහ වස්තුන්ගේ චලිතය පිළිබඳව ඒ වගේම නිව්ටන්ගේ වර්ණ තැටිය සුදු ආලෝකය ලැබෙන්නේ කොහොමද කියලා මේ වගේ මේ අසහාය විද්‍යාඥයා විවිධ පරීක්ෂණ කරලා විද්‍යාව වෙනුවෙන් ලොකු සේවයක් කරලා තියෙනවා. එම සේවය ඇගීමට ඔහුට සර් කියන නයිට් නාමය නැත්නම් නම්බු නාමය ලැබිලා තියෙනවා. එම නිසා අපි මේ අයිසෙක් නිව්ටන් කියන විද්‍යාඥයාට සර් අයිසෙක් නිව්ටන් කියන නාමයෙන් හඳුන්වනවා. අපි බලමු අපේ විෂය නිර්දේශය යටතේ චලිතය පිළිබඳ නිව්ටන් නියම. අපිට තියෙනවා නිව්ටන් නියම 3. චලිතය පිළිබඳ නිව්ටන් නියම 3. පළවෙනි නියමය මෙන්න මෙහෙම තියෙනවා. බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු වස්තුවක් නිශ්චලතාවයෙන්ම පවතින අතර චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. හරි. අපි මේක තව දුරටත් බලමු. වස්තුවක් සාමාන්‍ය වස්තුවක් තියලා තියෙද්දි ඒක නිශ්චලව තියෙනවා. ඒ කියන්නේ එය වස්තුව මගින් ඇති කරන බලයත් වස්තුවට ඇතිව පොළොව මගින් ඇති කරන බලයත් සමාන වෙලා තියෙනවා. ඒ කියන්නේ බල දෙකම සමතුලිතයි. එතකොට අසමතුලිත බලයක් යෙදෙන තුරු වස්තුව එලෙස නිශ්චලව පවතිනවා. ඒක එක අවස්ථාවකදී ඒක කියනවා ඊළඟට කියනවා චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන්ම චලනය වෙනවා. දැන් වස්තුවක් චලනය වෙමින් පවතිනවා. අපි ඒකට බාහිරින් බලයක් යෙදුවේ නැත්නම් ඒක එක දිගටම ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතිනවා. අපිට ගන්න පුළුවන් ග්‍රහ වස්තු ප්‍රවේගයෙන් ගමන් නොකරත් එක දිශාවට ගමන් කරනවා. නමුත් ඒකාකාරව එකම වේගයකින් ගමන් කරනවා. මොකද බාහිර අසමතුලිත බලයක් ක්‍රියාත්මක නොවන නිසා. අපි හිතමු අපි බිම දිගේ බෝලයක් යවනවා. ඒක දැන් චලනය වෙමින් පවතිනවා. මේ බෝලයට පොළොව මගින් ඝර්ෂණ බලයක් ඇති කරනවා. ඇති කරන නිසා තමයි බෝලය නිශ්චලතාවයට පත් වෙන්නේ. බෝලයට පොළොව මගින් ඝර්ෂණ බලයක් ඇති නොවේ නම් ඒක ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙමින් පවතිනවා. එතකොට අපි ප්‍රකාශ කළේ නිව්ටන්ගේ පළවෙනි නියමය. ඊට පස්සේ බලමු නිව්ටන්ගේ දෙවන නියමය. වස්තුවක ඇතිවන ත්වරණය. දැන් චලනය වෙන වස්තුව ත්වරණය වෙනවා. ඒ කියන්නේ වේගය වැඩි වෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා. එයට යෙදුණු අසමතුලිත බලයට අනුලෝම සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. චලනය වෙන වස්තුවක දැන් ත්වරණය ප්‍රවේගය වැඩි කරනවා. ඒ කියන්නේ ත්වරණය වෙනවා. එතකොට ත්වරණය බලයට අනුලෝමව සමානුපාතික වෙනවා. ඊළඟට ස්කන්ධය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා. අපි තව දුරට ඒ පිළිබඳව ඉදිරියේදී කතා කරමු. ඊට පස්සේ නිව්ටන්ගේ තුන්වන නියමය එනවා. තුන්වන නියමය අපිට මෙසේ ප්‍රකාශ කරනවා. සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ක්‍රියාවක් ඇත.
අපි මේ කරන හැම ක්‍රියාවකටම ඒ ඒ ක්‍රියාව සඳහා විශාලත්වයෙන් සමාන වෙච්ච එහෙම නැත්නම් ඒකට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒකත් අපි උදාහරණ සහිතව තවදුරටත් කතා කරමු. අපි දැන් නිව්ටන්ගේ පළමු නියමය උදාහරණ සහිතව මෙසේ තවදුරටත් බලමු. අපි දන්නවා නිව්ටන්ගේ පළමු නියමය බාහිර අසමතුලිත බලයක් යෙදෙන තුරු නිශ්චල වස්තුවක් නිශ්චලතාවයෙන්ම පවතින අතර චලනය වන වස්තුවක් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. ඔබට මේ දිස්සෙනවා කැරම් බෝඩ් එකක්. කැරම් ලෑල්ල. අපි මේක කැරම් ඉත්තන්ට ඩිස්ක් එක යොදාගෙන පහර එල්ල කරනවා. එතකොට ඩිස්ක් එක චලනය වෙනවා. චලනය වෙලා ටික දුරක් ගිහිල්ලා නතර වෙනවා. ඒ ඩිස්ක් එක නතර වෙන්නේ කැරම් බෝඩ් එක මගින්. කැරම් බෝඩ් එකේ තියෙන ඝර්ෂණ බලය නිසා බලයක් යෙදෙන බලයෙන් ඩිස්ක් එකේ ත්වරණය වෙනස් කරනවා. ප්‍රවේගය වෙනස් කරනවා. මේ නිසා ඩිස්ක් එක ටික දුරක් ගිහිල්ලා නතර වෙනවා. අපි හිතමු මේ කැරම් බෝඩ් එකකින් ඝර්ෂණ බලයක් යෙදෙන්නේ නැහැ. නැත්නම් මේක නිශ්චල වෙන්න බලයක් බෝඩ් එක මගින් යෙදෙන්නේ නැහැ. එහෙම වුණාම මේ ඩිස්ක් එක දිගටම චලනය වෙමින් පවතිනවා. එතකොට අපි යෙදෙන ශක්තිය අපි ඩිස්ක් එකට පහරක් යොමු කරනකොට අපි ඒකට ශක්තියක් තමයි ලබා දෙන්නේ. ඒ ශක්තිය හානි නොවෙන්නේ නැත්නම් මේක එක දිගටම චලනය වෙමින් පවතිනවා. ඒක තමයි අපි නිව්ටන්ගේ පළමු වෙන නියමයෙන් කියන්නේ. ඊට පස්සේ අපි තවත් උදාහරණයක් බලමු. හරි. ඔබට පේනවා මේ රූපයේ ආධාරකයකින් අල්ලා නොගෙන බස් රථයක ගමන් කරන පුද්ගලයෙක්. මෙහෙම බස් රථය දැන් ගමන් කරනවා ආධාරකයෙන් මේ පුද්ගලයා අල්ලගෙන නැහැ. එතකොට බස් රථය ගමන් කරනකොට මේ බස් රථයේ ප්‍රවේගය එනවා මේ පුද්ගලයාගේ මේ මගියාගේ ශරීරයට. ඔන්න දැන් බස් රථයේ හදිසියෙම තිරිංග යොදනවා. තිරිංග යෙදුව විට මොකද වෙන්නේ? බස් රථය නිශ්චල වෙනවා. බස් රථය නිශ්චල වෙනවත් සමගම මේ පුද්ගලයාගේ පාදයට යෙදිලා තියෙන බලය නිශ්චල වෙනවා. දැන් පාද නිශ්චලයි. පාද නිශ්චල වෙන්න බසේ මත ස්පර්ශ වෙලා තියෙන හින්දා පාද නිශ්චල වෙනවා. නමුත් දේහයේ ඉහළ කොටස එක සැරේ නිශ්චල වෙන්නේ නැහැ. ආධාරකයෙන් අල්ලගත්තොත් විතරයි ඉහළ කොටස නිශ්චල වන්නේ. ඉහළ කොටස නිශ්චල නොවී තියෙන හින්දා මේ පුද්ගලයා මේ එකවර තිරිංග යෙදුව විට දේහයේ ඉහළ කොටස මත බලයක් නොයෙදෙන නිසා ඉහළ කොටස ඉදිරියට බර වෙලා මේ පුද්ගලයා ඉදිරියට වැටෙනවා. එතනක් තියෙන්නේ නිව්ටන්ගේ පළමු නියමයෙන් ගත්ත උදාහරණයක්. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයේ චලනය වෙනවා. බාහිර බලයක් යෙදුවාම එක සැරේ පාද නිශ්චල වෙනවා. නමුත් ඉහළ කොටස නිශ්චල වෙන්නේ නැහැ. බලයක් යෙදිලා නැති හින්දා මේ පුද්ගලයා ඉදිරියට වැටෙනවා. ඔන්න ඊළඟ උදාහරණය බලමු. ඔන්න බසය නිශ්චලව තියෙනවා. බසය නිශ්චලව තියෙනවා. මේ පුද්ගලයා හිටගෙන ඉන්නවා ආධාරකයකින් අල්ලගෙන නැහැ. දැන් ඔහොම බස් එක පන ගැන්විලා නැති විට පුද්ගලයාගේ දේහය මත කිසිදු බලයක් යෙදිලා නැහැ. බස් එක දැන් පන ගන්නකොට බස් එකේට ලැබෙන ප්‍රවේගය මේ පුද්ගලයාගේ පාදවලට ලැබෙනවා. පාදවලට ප්‍රවේගයක් ලැබුණට දේහයේ ඉහළ කොටසට ප්‍රවේගයක් ලැබුණේ නැහැ. එය නිශ්චලව තියෙනවා. ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? පාද ඉදිරියට ගමන් කරනවා. දේහයේ ඉහළ කොටස පසුපසට ගමන් කරනවා. මේ පුද්ගලයා පසුපස දෙසට තමයි වැටෙන්නේ. ඒකත්
නිව්ටන්ගේ පළමු නියමය ආදර්ශනීය වන අවස්ථාව. හරි. ඊට පස්සේ අපි තවත් උදාහරණයක් බලමු. අපිට කියනවා දැන් වාහනයක ගමන් කරද්දී සේෆ්ටි බෙල්ට් නැත්නම් ආරක්ෂක පටි භාවිතා කරන්න කියලා. අපි වාහනේ ගමන් කරද්දී අපි ඉඳගෙන ඉන්නකොට වාහනේ ප්‍රවේගය අපේ දේහයේ පහළ කොටසට ලැබෙනවා. ඒ කියන්නේ වාහනේ ස්පර්ශ වෙලා තියෙන හින්දා. ඉහළ කොටසට කිසිදු ආධාරකයක් නැති වුනහම ඒක නිදහසේ චලනය වෙන්න පුළුවන්. අපි එක සැරේ වාහනේ ගමන් කරනකොට තිරිංග යෙදුවාම අපි දන්නවා අපේ දේහේ ඉහළ කොටස ඉදිරියට ගමන් කරනවා. ඉදිරියට ගමන් කිරීම නිසා අපේ ශරීරයට හානි වෙන්න පුළුවන්. එම නිසා වාහනයක ගමන් කරද්දී අපි මේ වගේ ආරක්ෂක පටි පැළඳිය යුතුයි. එතකොට වාහනේ ප්‍රවේගය අපේ ශරීරයේ ඉහළ කොටසටත් ලැබෙනවා. එක සැරේ ඉදිරියට ගමන් කරන්නේ නැහැ. පහළ කොටස වගේම ඉහළ කොටස ඉදිරියට ගමන් කරත් අර බෙල්ට් එක නිසා ආරක්ෂා වෙලා නැවත අපි යථා තත්ත්වයටපත් වෙන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු නිව්ටන්ගේ දෙවන නියමය. ඔබ දැනටමත් දන්නවා නිව්ටන්ගේ දෙවන නියමය. වස්තුවක ඇතිවන ත්වරණය එයට යොදනු ලබන අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වන අතර වස්තුවේ ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. හරි. අපි දැන් බලමු මොකද්ද මේ අනුලෝමව සමානුපාතික වේ කියන්නේ මොකද්ද බලමු. ප්‍රතිලෝමව සමානුපාතික වේ කියන්නේ මොකද්ද කියලා බලමු. ත්වරණය අසමතුලිත බලයට අනුලෝමව සමානුපාතික වේ. එතකොට මෙතන රාශි දෙකක් තියෙනවා. ත්වරණය තියෙනවා, බලය තියෙනවා. අනුලෝමව සමානුපාතික වේ කියන්නේ එක රාශියක් වැඩි වෙනකොට ඒකත් එක්ක තියෙන අනිත් රාශියක් වැඩි වෙනවා. ත්වරණය වැඩි වෙනකොට අපි හිතමු දැන් ප්‍රවේගය වැඩි වුණා. වැඩි වෙනකොට ඒකේ තියෙන බලය වැඩි වෙනවා. මේ ඊතලෙන් දක්වලා තියෙන්නේ ත්වරණය වැඩි වෙනවා, බලයත් වැඩි වෙනවා. ඊළඟට ත්වරණය අඩු වෙනකොට බලය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනකොට බලය අඩු වෙනවා. මේ අවස්ථාව අපි මෙහෙම එක රාශියක් වැඩි වෙනකොට අනිත් රාශිය වැඩිවීම, ඒ කියන්නේ එකකට සිදුවෙන ක්‍රියාවම අනිත් එකටත් සිද්ධ වෙනවා. ඒ අවස්ථාව අපි කියනවා මේ වගේ ප්‍රකාශ කරනවා මේ තියෙන්නේ සමානුපාතික ලකුණ. පාතිකයක් යොදන ලකුණ. එතකොට අපි අනුලෝම සමානුපාතික වේ කියලා මෙන්න මේ ආකාරයට තමයි පෙන්වන්නේ. එතකොට ඒ කියන්නේ ත්වරණය ඇක්සලරේටර් බලය කියන්නේ ෆෝස් එක F වලින් ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අපි බලමු ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ත්වරණය ස්කන්ධයට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඔන්න ප්‍රතිලෝමව සමානුපාතික වේ කියන එක අපි බලමු. ත්වරණය අඩු වෙනවා, ස්කන්ධය වැඩි වෙනවා. මෙතන ත්වරණය වැඩි වෙනවා, ස්කන්ධය අඩු වෙනවා. අපි හිතමු කිසියම් පුද්ගලයෙක් ඔන්න බරක් ඔසවාගෙන යනවා. බර ඔසවාගෙන යනකොට එයාගේ බර වැඩි වෙනකොට එයාගේ වේගය අඩු වෙනවා. ඒ වගේ තමයි මෙතන එක රාශියක් වැඩි වෙනකොට අනිත් එක අඩු වෙනවා. ඒකට අපි කියනවා ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඒ අවස්ථාව අපි නිරූපණය කරන්නේ මෙන්න මේ විදියට. ඒ සමානුපාතිකයි 1 යට m. එතකොට මේක ඇක්සලරේෂන් එක, මේක ස්කන්ධය මෑස් එක කියලා අපි ගන්නවා. මේ වගේ ප්‍රකාශ කරනවා.
හරි. ඊට පස්සේ අපි බලමු ඉහත සඳහන් කර අවස්ථා දෙකට අනුව. මේ තියෙන්නේ පළවෙනි අවස්ථාව A සමානුපාතිකයි F. මෙතන A සමානුපාතිකයි 1ට M. අපිට මේ දෙකම එකතු කරලා මෙන්න මේ වගේ ලියන්න පුළුවන්. A සමානුපාතිකයි F යට M. නැත්තම් F බෙදීම M. මේ තියෙන්නේ ඒ අවස්ථාව. ඊට පස්සේ අපි මේ සමානුපාතිකය නියතයක් ලෙස ගන්නවා. එක නියතයක් සමානුපාතික එක නියතයක් ලෙස අරගෙන මෙසේ ප්‍රකාශ කරන්න පුළුවන්. මේ තියෙන්නේ සමානුපාතිකයේ එක පැත්තක තිබුණ එක, මේ තියෙන්නේ A. ඒ ඔක්කොම එකතු වෙලා අපි මේ වගේ නියතයක් ලෙස ප්‍රකාශ කරනවා. ඊට පස්සේ අපි නියතය එකක් වන අයුරින් බලය පිළිබඳව ඒකකය අර්ථ දක්වා ඇත. එකක් වන හැම එකම අපි එකක් කියලා ගන්නවා. ඒකක ස්කන්ධය කිලෝග්‍රෑම් එකයි. ඒකක තුවරණයක් ලබා ගැනීමට අවශ්‍ය බලය එක තුවරණයක් ඒකකයකින් වැඩි වෙනවා. නිව්ටන් ඒකකය 1n ලෙස හැඳින්වෙනවා. හරි, හැම එකක්ම එකක් ලෙස ප්‍රකාශ කරනවා. එතකොට අපි මේ අවස්ථාව ගන්නවා. මේ එක වන නිසා නියතයේ අගයද එකක් ලෙස මෙසේ සඳහන් කරනවා. එතකොට මේ අවස්ථාව මේ විදිහට එකට සමානයි කියලා අපි ප්‍රකාශ කරනවා. ඊට පස්සේ මේ සමීකරණය අපිට ලියන්න පුළුවන් මේ F බෙදීම M යට A කියන එක ආයේ සමාන ලකුණෙන් එහා පැත්තට A ගෙන යද්දී ගෙනහිල්ලා අපිට මෙහෙම ගුණ කිරීම A ලෙස ලියන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ M එකත් සමාන ලකුණෙන් එහා පැත්තට ගෙනහිල්ලා ගුණ කිරීම A ගුණ කිරීම M ලෙස ප්‍රකාශ කරනවා. එතකොට අපිට එනවා සමීකරණය F සමානයි MA. F කියන්නේ ෆෝස් එක, මෑස් එක, ඇක්සලරේෂන් එක. එතකොට බලය, ස්කන්ධය, ත්වරණය. බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම ත්වරණය. බලය සමානයි ස්කන්ධය ගුණ කිරීම ත්වරණය කියලා නිව්ටන්ගේ දෙවන නියමයෙන් අපිට සමීකරණයක් එනවා. එතකොට මේ සමීකරණයට අනුව බලය ස්කන්ධය වැඩි වෙනකොට ත්වරණය අඩු වෙනවා. ස්කන්ධය අඩු වෙනකොට ත්වරණය වැඩි වෙනවා. මේ වගේ මේ සමීකරණයෙන් අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. මේ සමීකරණය ඇසුරින් ඔබට විවිධ වූ ගැටලු විසඳන්න එනවා. හරි. අපි බලමු මෙතන තියෙනවා ඔන්න මේ නිව්ටන්ගේ දෙවන නියමය ආදර්ශනය කරන අවස්ථාව. මේ තියෙන්නේ විද්‍යාගාරයේ තියෙන ට්‍රොලිය. මේ ට්‍රොලියේ රෝද 3ක් තියෙනවා. ඊට පස්සේ අපි මේකට ඔන්න එක රබර් පටියක් යොදලා එය ඇදලා අදිමින් ගමන් කරනවා. එතකොට එක ත්වරණයක් එනවා. ඊට පස්සේ අපි මේකට රබර් පටි දෙකක් යොදනවා. දෙකක් යොදලා ත්වරණය නිරීක්ෂණය කරනවා. ත්වරණය එතකොට වැඩි වෙනවා. ඊට පස්සේ රබර් පටි 3ක් යොදනවා. 3ක් යොදලා ත්වරණය නිරීක්ෂණය කරනවා. එතකොට එකක් යෙදූ අවස්ථාවට වඩා 3ක් යෙදූ අවස්ථාවේ ත්වරණය වැඩි වෙනවා. ඊට පස්සේ අපි බලමු ගානක් හදන හැටි. ස්කන්ධය කිලෝග්‍රෑම් 5ක් වන වස්තුවකට 2 ms ඍණ 1ක් වන 2 ms ඍණ 1ක් වන ප්‍රවේගයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය වන බලය. F සමානයි ma. සමීකරණයට අපි දානවා. එතකොට අපිට බලය හොයන්න ඕනේ. බලය F ස්කන්ධය 5යි kg
ඊට පස්සේ ත්වරණය එනවා. ත්වරණය මේ ලබා දීලා තියෙන්නේ ත්වරණය 2 ms ඍණ 2. එතකොට අපි මේක ගුණ කරද්දී 5 2 10යි 10යි ඒකක එනවා kg ms ඍණ 2. kg ms ඍණ 2 කියන මේ ඒකකය අපි ඒක එකට ලියනවා නිව්ටන් කියන එක. එතකොට kg ms ඍණ 2 කියන්නේ නිව්ටන් කියන ඒකකය තමයි එන්නේ. එතකොට නිව්ටන් 10ක බලයක් මෙසේ යෙදෙනවා මේ වස්තුව සඳහා. හරි. ඊට පස්සේ අපි බලමු නිව්ටන්ගේ තුන්වන නියමය. නිව්ටන්ගේ තුන්වන නියමය සෑම ප්‍රතික්‍රියාවක් සඳහාම විශාලත්වයෙන් සමාන වූද දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූද ක්‍රියාවක් ඇත. එතන අපි ක්‍රියාවට කියනවා ඇක්ෂන්. වස්තුවක් මගින් තවත් වස්තුවක් මත ඇති කරන බලය තමයි ක්‍රියාව. ඊට පස්සේ ප්‍රතික්‍රියාව රියැක්ෂන්. වස්තුව මගින් පළමු වස්තුව මත යෙදෙන බලය. වස්තුවක් මත අපි බලයක් යොදනවා. ඒ වස්තුව මගින් පළමු වස්තුව මගින් මත ඇති කරන බලය තමයි ප්‍රතික්‍රියාව කියලා කියන්නේ. එතකොට ක්‍රියාව තියෙනවා ප්‍රතික්‍රියාව තියෙනවා. එතකොට ක්‍රියාවට සමාන ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා. ඒ වගේම විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. හරි. අපි බලමු මේ ඒ සඳහා උදාහරණයක්. බැලුනේ වාතය පහළට පිටවී යාම හා බැලුනය ඉහළට ඇදී යාම. එතකොට වාතය පහළට යනකොට ඒකට එය අපි ක්‍රියාව ලෙස හැඳින්වෙනවා. හරි. එතකොට වාතය පහළට යනකොටම ඒත් එක්කම ඇති වෙනවා බලයක්. ඒ බලයේ විශාලත්වයෙන් බැලුනය ඉහළට ගමන් කරනවා. අපි මේක සාමාන්‍යයෙන් බැලුනයකට හුලම් පුම්බලා බැලුනේ අතහැරියාම බැලුනේ ඉහළට ගිහිල්ලා නතර වෙනවා. වාතය ඉවරුනහම නතර වෙනවා. බැලුනේ ඉහළට යන්නේ අර වාතය පහළට ගමන් කරන හින්දා. මේ ආකාරයට ඔබ නිර්මාණය කරලා ඇති බැලුන් රොකට් එකක්. මේ නූලක ගැට ගහලා තියෙනවා. බැලුනේ මේ නූලේ මෙසේ සම්බන්ධ කරලා තියෙනවා. දැන් වාතය පුරවලා බැලුනේ අතහැරිය ගමන්ම මේ නූල දිගේ බැලුනේ ඉහළට ගමන් කරන්න. අපි ඉහළ ස්ථානයක නූල රඳවලා තියෙනවා නම් බැලුනේ ඉහළට ගමන් කරනවා. ඊට පස්සේ අපි බලමු මේ ළමුන් දෙදෙනෙක් අත්ල මත අත්ල තබා තල්ලු කරනවා. එතකොට අපි මේ දරුවන්ගේ කකුල් තියෙන්න ඕනේ රෝද සපත්තු දාලා තියෙනවා. එතකොට මේ දෙන්න මෙහෙම තල්ලු කරද්දී මොකද වෙන්නේ? මේ තල්ලු කරන වේගයටම දෙන්නම පිටිපස්සට ගමන් කරනවා. ඒ කියන්නේ මේ දෙන්න තල්ලු කරන ක්‍රියාව ඒ ආකාරයටම ප්‍රතික්‍රියාවක් ඇති වෙලා අර රෝද සපත්තු වලින් දෙදෙනා දෙපැත්තට ගමන් කරනවා.